Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද vlog එකෙන් මම ඔයාලව පොඩි ග්‍රවුමක් එක්කන් යන්නේ. හැබැයි ඉතින් කොහෙ යන්නත් කලින් ඔයාලා කරන්න ඕන දේ දන්නවනේ. මගේ YouTube channel එක subscribe කරලා ඉන්න. හරිද? ඇත්තටම මම අද මේ vlog එකක් කරන්න කියලා නෙමෙයි හිතන් හිටියේ. හැබැයි කරන්න හිතුණා. අපි බලමු. අද vlog එක පෙටා. ඔයාලා බලන්න ඇති මේ ගිනි ගහනාවේ කොහොමද පෙටා ගිහි කියලා. යන්න උනා. ඉතින් අපි ගියා. ඇත්තටම අපි ගියේ මේ සාරි එකකට ජැකට් මැටීරියල් එකක් ගන්න. ෂොප් ගොඩකට ගියා. හැබැයි අපි හොයපු මැටීරියල් එක හම්බුනේත් නැහැ. ඒ ඩිසයින් එකට හරියන එකක් හම්බුනේත් නැහැ. ඊට පස්සේ අපි මෙන්න මේ සානියා සිල්ක් කියන එකට ආම්බෙන් වගේ තමයි ගියේ. ඊට පස්සේ අපිට ගියා මෙතන සාරි එකයි ජැකට් මැටීරියල් එකයි ඔක්කොම අර අපි ජැකට් එකට ගන්න ගියපු ගානට වැඩිය 50% ම අඩුවෙන් ගන්න හම්බුණා. ඇත්තට මේකේ මේ හිටපු අංකල්ලා මාර, ඒ කියන්නේ යා මාර විදිහට අපිට උදව් කරා ජැකට් පීස් එක හොයාගන්න හැම දෙයකටම. සානියා සිල්ක් වල යනවනම් මෙතෙන්ට ගිහින් පොඩ්ඩක් බලන්න. ඉන්නේ මට පොඩ්ඩක් පැටලෙවන දන්නවනේ අවුවට ඔළුව කර වෙලා. ඊළඟට අපි ගියා සාරියකට බෝඩ් එකක් බලන්න. මෙන්න මේ බෝඩ් ෂොප් කියන ෂොප් එක හම්බුණා. එතන නම් ගණන් අඩුයි. ඊට පස්සේ අපි එතනින් ගත්තා. ඔක්කොමත් අර ඊළඟට ඕනම කරන දේ ජුවලරීස් නේ. ඉතින් මේක ටිකක් හොයන එක අමාරුයි ඇත්තටම. මේ හරියන එකක් වෙන්නත් ඕනනේ. මේ ඉතින් අපි තැන් දෙක තුනකින්ම බැලුවා. මෙන්න මේ තැන තියෙන්නේ මෙන්න මේ තැන කොහොම හරි අපි සාරියකට මැච් වෙන එකක් හම්බුණා. ඒක හෙවි වැඩි පොඩ්ඩක්. ඒක හින්දා ඒක අපි ඒක එතනින් ගන්න නැතුව එතන දෙකක් තුනක් පෙන්නවා. එතනින් ගත්තේ නැහැ. ඊට පස්සේ ටිකක් ඇවිදගෙන යනකොට රතුපල්ලිය ඉස්සරහා තියෙනවා ෂොප් එකක්. ඒ ෂොප් එකේ මාරම ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බේ. අපි එතනින් තමයි ගත්තේ. අපිට කොහොම හරි ඩිස්කවුන්ට් එකකුත් හම්බුණා. ඇත්තටම මේකේ මේ අපි ඇවිල්ලා බලනකොට පැකින් එකක් මාර ලස්සනට තිබ්බා. ඊට පස්සේ අපි ගියා බොම්බේ ස්වීට්. තියෙන රස්නෙට ඉතින් තිබහේ ඉන්නම වරුව හිටියේ. ඊට පස්සේ අපි බොම්බේ ස්වීට් එකට ගියා. එතනට ගිහිල්ලා අපි මන්නම් බොම්බේ ස්වීට් එකට ගියාමද කොහෙද? මෙන්න මේක එහෙම මාර රහයි. අපි මිල්ක් ෂේක් එකයි අයිස් මයිලෝ එකයි ගත්තේ. ඒක කියන්නේ හොඳයි. මට නම් පැන රස වැඩි. ඇත්තටම මේ නංගි මගේ වීඩියෝස් ගොඩාක් ගන්න උදව් කරා. thank you. ඔයා මේ vlog එක බලනවා නම් thank you ඇත්තටම. ඊට පස්සේ අපි ඔක්කොම කොහමරි ගිනි ගහන ආවේ ගිහිල්ලා වැඩ ටිකක් කරගෙන ආයි ගෙදර එන්න ආවා. ඊට පස්සේ මෙන්න මේ ස්ට්‍රෝබෙරි අයිස් එක try කරන්න ඕනේ කියලා මේ අපි දෙන්න ගත්තා. හැබැයි දෙන්නට මේක හරියන්නේ නැහැ. ඒකේ මේ අර අපි චූටි කාලේ කැස්සට බොන පැණි එක තියෙන අන්න ඒ රහ මට නම් ආවේ. මේ මං කිව්වේ එයා මගේ වීඩියෝස් ගොඩක් කරන් දීලා තියෙනවා. thank you. අපි ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ආවා කියන්නේ තව වැඩ වගේකුත් තිබුණා. ඒ ටිකත් කරගෙන ආවා. ඇත්තම මේ රස්නේ නම් දැන් ඕනවට වැඩි. එයාලා හැම වෙලේම පුළුවන් හැම වෙලේම වතුර බොන්න. ඒක තමයි මේ රස්නෙට තියෙන ලොකුම බෙහෙත. ඒ කියන්නේ පුදුම රස්නයක් තියෙන්නේ. ඒක උගල ගන්න බෑ මිනිස්සෙක්ට. එහෙනම් අදට vlog එක ඉවරයි. මම හිතන්නේ මම මේ සතිය තුලද තව vlog එකක් දායි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් බයි.